මේ තියෙන්නේ මගේ ස්ටඩි ප්ලෑන් එක ආපු විදිහ. ඉතින් ඔන්න විදිහට තමයි මම අන්පැක් කරේ නම් එහෙම ලස්සනකට නම් නෑ. ඉතින් ඔන්න ඔහම අරගෙන ඉවර වෙලා ඊට පස්සේ මේ චූටි පොතකුත් තියෙනවා. ඒ පොත ගත්තේ මම නොවැම්බර් වලටයි ඩිසෙම්බර් වලටයි. මම ඕඩර් එක දැම්මේ නොවැම්බර් මුල. ඒ වුණාට අර මේ රටේ තිබ්බ තත්ත්වෙත් එක්ක එන්න චුට්ටක් පරක්කු වුණා. නැත්තම් නොවැම්බර් අන්තිම වගේ එයි ගොඩක් දුරට. ඉතින් මේක තමයි 2026 ස්ටඩි ප්ලෑන එක. ඉතින් ඒක මාස 8කට, ඒ කියන්නේ ඕගස්ට් වෙනකන් විතරයි හදලා තියෙන්නේ. ඒක ඇත්තටම හරිම ලස්සනයි. ඒ පොත මම හරිම ආස පොතක්. ඉතින් මම ඔයාලට කියන්නම් මම මේක ගත්තේ කොහෙන්ද, ඒ වගේම මේකේ අස්සේ තියෙන්නේ මොනවද, ඒ ටික අපි දැන් බලමු. ඉතින් ඔන්න දැන් මේකේ මුලින්ම තියෙන්නේ මෙන්න මේ විදිහට my study plan කියලා ගහපු page එකක්. ඊට පස්සේ 2026 කැලෙන්ඩර් එකක් තියෙනවා. my vision board කියලා vision board එකට අපේ පිටුවක් තියෙනවා වෙන් කරලා. ඒ වගේම exam countdown, ඒ වගේම study schedule කියලා page එකකුත් තියෙනවා. ඒකේ අපිට අපේ class තියෙන දවස් එහෙම දාගන්න පුළුවන්. ඊට පස්සේ mood tracker එකක්, sleep tracker එකකුත් මේ පොතේ තියෙනවා. ඒ වගේම තමයි ස්ටඩි ට්‍රැකර්ස් තියෙනවා. ඒ කියන්නේ සබ්ජෙක්ට් තුනටම අපිට දාලා තියෙන්නේ. ඒක සබ් ටොපික් එක පාඩම් කරලා, ඊට ඒක ෂෝට් නෝට් ගහලා ඒ විදිහට කරන්න තියෙන්නේ. ඊට පස්සේ පාස්ට් පේපර්ස් ට්‍රැකර් එකක් තියෙනවා. ඒ වගේම මොඩල් පේපර්ස් වලටත් තියෙනවා. ඒ වගේම තමයි අපිට දැන් අර ප්‍රෝග්‍රස් රිපෝට් එකකුත්, ඒ කියන්නේ පාස් පේපර් කරද්දී අපේ ලකුණු වැඩි වෙනවද බලන්න අපිට ලකුණු කරන්නත් තියෙනවා. ඊට පස්සේ හැම මාසයක්ම පටන් ගද්දී මෙන්න මේ වගේ ෂයින් පේජ් එකක් තියෙනවා. මාසේ දාලා, ඉතින් මාසෙ මුලටම දාලා, ඉතින් හරිම ලස්සනයි. ඒකත් මම ගොඩක් ආසයි ඒ වැඩේට. ඉතින් මේ ඔක්කොම අපිට ෆ්‍රී කස්ටමයිස් කරලා දෙනවා. හරි ලස්සනයි. ඒ වගේම පිළිවෙලයි මේ පොත. මට හම්බ වෙච්ච අඩු ගානකට වැඩිම අන්තර්ගතයක් තියෙන පොතක් මේක. ඉතින් දැන් බලමු අපි කියන්නේ මන්ත්ලි ප්ලෑනර් එක මාසෙකට මොනවද අපිට මේ පොතේ තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම මන්ත්ලි ප්ලෑනර් එකක් තියෙනවා. ඊට පස්සේ වීක්ලි ප්ලෑනර්ස් ටිකක් තියෙනවා. වීක්ලි ප්ලෑනර්ස් 5ක් තියෙනවා. ඊට පස්සේ මන්ත්ලි පේපර් ට්‍රැකර් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට ඩේලි ප්ලෑනර්ස් 31ක් මේ පොතේ අඩංගු වෙනවා. ඉතින් ඒකම මේ පොත ගැන කිව්වොත් එහෙම මේ පොතේ පිටු 300 ගාණක් තියෙනවා මං හිතන්නේ. ඉතින් මේ පොත පිටු 300 ගාණක් තියෙන ලොකු පොතක්. ඒ හින්දා මේ වගේ බයින්ඩින් එකක් නැතුව වෙන බයින්ඩින් එකක් තිබ්බොත් අපේ නිකන් සාමාන්‍ය අපි ඉස්කෝලේ ලියන පොතක් වගේ පිටු 300 ගානේ පොතවල ලියන්නේ එහෙම අමාරුයිනේ. මැද හරියට යද්දී එහෙම අර මුල හරියට තමයි අන්තිම හරියට තමයි ඒ වගේ. හැබැයි මේක එහෙම නැහැ. ඉතින් මේක 2026 අයට වගේම 2027 ලෙවල් අයටත් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ පොත ඇත්තටම රුපියල් 1800කට වගේ ගන්න. මේක හරිම ඒ ප්‍රයිස් එකට මාරම වටිනවා. මොකද මේ පොත තමයි මම ගොඩක් තැන්වල බැලුවා. හැබැයි මට මේ වගේ පොතක් හම්බුන්නේ නැහැ. මේක හරිම ලස්සනයි සහ ඒ කියන්නේ අන්තර්ගතය වැඩි මේකේ. අපිට අවුරුදු 20ක පාස් පේපර්ස් කරන්න පුළුවන්. ඒ කියන්නේ එකක් 3 පාරක් ගානේ කරන්න තරම් ඒ ට්‍රැකර් එක ලොකුයි. ඉතින් අපි දැන් බලමු මම මේක ගත්තේ කොහෙන්ද කියලා. ඉතින් මම මේ පොත ගත්තේ ලිටල් ලයින්ස් කියන YouTube channel එක කරන අක්කගෙන්. ඉතින් ඔයාලටත් පුළුවන් ටෙලිග්‍රෑම් එකෙන් මැසේජ් එකක් දාලා, ඒ කියන්නේ සර්ච් කරනහම අක්කගේ channel එක එනවා. එතකොට ඒකේ මැසේජ් එකක් දාලා තමයි මාත් ගත්තේ. ඉතින් ඒ නැත්තම් මේ තියෙන ක්‍රමවලටත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි ගෙවන මුදලට වටින දෙයක් ගන්න පුළුවන්.